අපි කොච්චර try කරත් අපි ඉන්න තැනින් උඩට එන්න අපි පුළුවන් තරම් try කරත් ඒක හරිම අමාරු දෙයක්. මම වුණත් මේ දවස්වල experience කරන දෙයක් තමයි මම කලින් හිටපු එක්කෙනා නෙමෙයි දැන් ඉන්නේ. ඒක negative විදිහට මාව downgrade වෙලා තියෙනවා කියලා මට දැන් තේරලා තියෙනවා. ඉස්සර ඒ කියන්නේ මාස කීපයකට කලින් මම හිටපු ඒ productive ගතිය ඒ gym එකට ගිහිල්ලා මගේ small business එකේ වැඩ කරලා මගේ office එකේ වැඩ maintain කරලා ඒ හැම දෙයක්ම කරගෙන හිටුව මම දැන් ටික ටික මට තේරෙනවා චුට්ටක් downgrade වෙනවා කියලා. ඉතින් එහෙම වෙන්නත් ඉතින් හේතු තියෙනවා. හැබැයි එහෙම දීර්ඝ කාලීනව ඉන්න නැතුව ඒකෙන් ගොඩ ඇවිල්ලා ආයේ පරණ තත්ත්වයට ඇවිල්ලා අඩුම තරමේ ස්ටෙප් එකක් උඩට යන්නේ නැතත් ඉන්න තැනට හිටපු තැනට හරිය ආයෙ එන්න පුළුවන් වෙන එක තමයි ලොකුම ජයග්‍රහණය වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු මාත් එක්ක කොහොමද ඒ ලෙවල් අප් එක කරගන්නේ කියලා. අපේ ફોකස් එක අපිටම නැති වෙලා යනවා කියන්නේ ඒක ලොකු වැරද්දක්. ඉතින් ආයෙ ට්‍රැක් එකට එන්න අනිවාර්යයෙන්ම මොනවද කරන්න ඕනි කියලා ඔයාම තමයි තීරණය කරන්න ඕනි. ඒකට හොඳ එක්සර්සයිස් කිහිපයක් මම කියන්නම්. ඔයාලා දැම්මම පටන් ගන්න. අපි ඒක කල් දානකොට procrastinate කරනකොට කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඒ හින්දා start now. ඔයා මේ අවස්ථාවේ පටන් ගන්න. යන්න ඔයාගේ පොත් මේසෙට හරි ඔයාලට පහසු තැනකට කොලයක් ගන්න. ලියන්න ඔයා කලින් හිටියේ කොහොමද? ඔයා මොන මොන දේවල්ද කරේ? මොන වගේ ආදායමක් ගත්ත කෙනෙක්ද? මොන වගේ productive ජීවිතයක්ද ගත කරේ? ඒ දේවල් ලියන්න. ඊට පස්සේ බලන්න ඔයා දැන් ඉන්නේ කොතනද කියලා. එතනදී සමහරක් විට ඔයා අප් වෙලා ඉන්නත් පුළුවන්. level up වෙලා ඉන්නත් පුළුවන්. ඒත් ගොඩක් වෙලාවට මම දන්නවා personally මම ඒක ගොඩක් ඩවුන් වෙලා තියෙනවා. ඉතින් ඒ එක්සර්සයිස් එක ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඔයාගේ මිස්ටේක්ස් වලින් ඉගෙන ගන්න. ඔයා කලින් පාර ඔය ඩ්‍රේන් වෙන්න වෙච්ච දේවල් මොනවාද? සමහරක් විට ඔයාට මොකක් හරි පර්සනල් හේතුවක් තියෙන්න පුළුවන්. ඒක මොකද්ද කියලා අඳුර ගන්න. මේ මිස්ටේක් එකක් ඔයා ලෙසන් එකක් විදියට හදාගන්න. අපි හිතමු ඔයා ඩයට් එක ස්කිප් වෙනවා කියලා, ඔයා නරක කෑම කන්න පටන් අරන් කියලා. ඉතින් වොරි වෙන්න එපා. ඔයා බලන්න ඔයා කොතනින්ද ඕක පටන් අරන් තියෙන්නේ කියලා. මම පර්සනලි කරන දෙයක් තමයි මම ගොඩක් වෙලාවට ෆොටෝ වීඩියෝ ගන්නවනේ මම කන බොන දේවල්. ඒව මම ගිහිල්ලා ගැලරි එකේ බලනවා මම ඒ කාලේ කාව බීපුවා මොනවද කියලා. එතනින් මට පොඩි මොටිවේෂන් එකක් එනවා. ඔයාලට ඒ වගේ මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. අනිත් දේ තමයි මගේ රූටින් එකේ මම මොන හරි ඉම්බැලන්ස් වෙලා තියෙනවා නම් මම කාලින් කරපුවා ප්‍රොඩක්ටිව් දේවල් දැන් කරන්න නැතුව නිකන් නිදිමත ඒ වගේ ඔහේ ජීවිතේ ගත කරනවා නම් මම කරන්නේ කලින් වීඩියෝස් මගේ බලනවා. මගේ vlogs බලලා මම මොටිවේට් වෙනවා. ඉතින් ඔයාලත් මගේ vlogs බලලා මොටිවේට් වෙනවනේ. ඒ වගේ මමත් මගේ පරණ ගොඩක් පරණ ඒවා බලලා ප්‍රොඩක්ටිව්ම දවස්වල ඒවා බලලා මම ආයේ මගේ මොටිවේෂන් එක හදා ගන්නවා. ගොඩක් වෙලාවට මගේ ඩයට් එක බ්‍රේක් වෙන්න නැත්නම් මොකක් හරි මගේ රූටින් එක නැති වෙන්න විශේෂයෙන් බලපාන දෙයක් තමයි මොකක් හරි ෆෙස්ටිව් එකක් හරි ෆන්ක්ෂන් එකක් හරි වීකෙන්ඩ් එකක කොහේ හරි එළියට ගියාම හරි මගේ බ්‍රේක් වෙන ප්‍රවණතාවය වැඩි. ඒකෝට මම කරන්නේ එතනින් ඒක ඉවර කරලා දාන්නේ චුට්ටක් මම නතර වෙලා හරි මගේ අතින් වැරදුනා මට මේ දේවල් වුණා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මෙතනින් පස්සේ ඒ දේවල් කරන්නේ ඒ දේවල් මගේ අරව ගන්නවා. මගේ පරණ පුරුදු අතහැරලා මම ආය අලුත් ජීවිතයක් පටන් ගන්නවා කියලා හිතන්න. එතකොට අනිවාර්යයෙන්ම හොඳ මොටිවේෂන් එකක් එනවා ඔයාට මම කොහොම හරි මේක කරනවා කියලා. past is past. ඔයා present එකේ ජීවත් වෙන්න future එක plan කරලා. මෙතනදී මම එක එක sectors වලට කඩා ගන්නවා. ඔයාලට පුළුවන් එක එක විදිහට ඒක කරන්න. ඔයාට personally ඔයාට තියෙනවා නම් එක එක categories ඒ විදිහට කරන්න පුළුවන්. මෙතනදී මම ඔයාලත් එක්ක මේක කරද්දී මම mentally physically ඒ වගේ මගේ career එකට ඒ වගේ වෙනම section එකක් ගන්නවා මගේ small business එකට. එතකොට මගේ content creation වැඩවලට YouTube වැඩවලට ඒ වගේම මගේ job එක full time job එකට. එතකොට මම physically කියන්නේ මගේ health and fitness එක ගැන හිතලා අන්න ඒ වගේ එක එක finances ඒ වගේ එක එක category වලට කඩා ගන්නවා. එතකොට මම දන්නවා මේ කැටගරි එකේ මම මොනවාද ඩෙවලොප් වෙන්න තියෙන්නේ, මගේ දැන් තත්ත්වය මොකද්ද, පරණ තත්ත්වය මොකද්ද තිබ්බේ, ඒකේ ગેප් එක කොහොමද, ඒක පොසිටිව් නම් good මම එතනින් එහාට තවත් ලෙවල් අප් වෙනවා. ඒක නෙගටිව් නම් ગેප් එක, කියන්නේ පරණ තරම්වත් මම හරියට ග්‍රෝ වෙලා නැත්තම් දැනට එතනදී කොහොමද මම ඒ තැනට ආපස්සට ගිහිල්ලා හරි කොහොමද මම මේ දේවල් හදාගන්නේ කියලා plan කරගන්නවා. මෙතනදී මම එක එක සෙක්ටර් එකට අනුව මට තියෙන ප්‍රශ්න ටික ලියා ගන්නවා. ප්‍රශ්න කියන්නේ ඒව ඇත්තටම අපි මිනිස්සුනේ අපි හැමෝටම එක එක ගැටලු වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැටලු අපි මෙතනදී කරන්න යන්නේ මේක ඔයා වැරද්දක් කරේ කියලා අපිට පොයින්ට් කරලා අපි ලැමෙන්ට් වෙන්න නෙමෙයි. අපි මෙතනදී කරන්නේ ප්‍රශ්නේ අඳුරගෙන ඒකට සොලියුෂන් එකක් දෙන්න. ඉතින් ඒ හින්දා අවංකවම මේක ඒවා ලියන්න වෙනම පර්සනල් කොලයක් අරගෙන මේ දේවල් තමයි මගේ ඇත්තටම ප්‍රශ්න විදිහට තියෙන්නේ. මොකද මේක දකින්න ඔයා විතරයිනේ. ඉතින් ඒ විදිහට
ප්‍රයිවසි එකක් තියාගෙන මේ දේවල් ටික ලියන්න ගන්න. මම ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි මේ විදිහට අපි ලිව්වහම තමයි අපි ඔළුවේ තියෙන දේවල් ඕගනයිස් වෙන්නේ. එහෙම නැතුව හිත හිටියාම ඔක්කොම අච්චාරු වෙලා තියෙන තුරු ඔයා ඕවර්තින්ක් කරලා වෙනම ලෙඩෙක් වෙනවා. ඒ හින්දා ඔයාගේ ඔළුවේ තියෙන හැම ප්‍රශ්නයක්ම මේ විදිහට කැටගරි කරලා ලියන්න, කරන්න තියෙන දේවල් එහෙම ලියාගන්න. එතකොට ඔයාට හරි ලේසි ඒවා විසඳගන්න. එකින්කට ඔයාගේ මට්ටමින් දෙන්න පුළුවන් විසඳුම් හොයන්න. මෙන්ටලි මං කොච්චරක් ඩවුන් වෙලා තියෙනවද? ප්‍රධානම දේ තමයි මට එක ලෙඩ රෝග හැදෙන්න ගත්තා. එතකොට මානසිකව මට තේරුණා මම විශේෂයෙන්ම රැට ඔරසන් කීකී හිටපු කෙනෙක් විදිහට ඔරසන් කියන්නෙම නැහැ, මෙඩිටේට් කරන්නෙම නැහැ. මගේ කියලා ටයිම් එකක් නැහැ. ගොඩක් වෙලාවට සෝලෝ ඩේට් එකක් ගියත් මම මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. සමහරක් වෙලාවට ප්‍රශ්න ගොඩක ඉර වෙලා වගේ ඉන්නේ. ඉස්සර සෝලෝ ඩේට් එකක් ගියාම නිදහසේ ඔළුව නිදහස් කරගෙන ඒ රිවෝඩ් එක අරගෙන එනවනේ. හැබැයි දැන් මට තේරෙනවා මම ඒකේ නිදහස ගොඩක් අඩු වෙලා තියෙනවා කියලා. පීස් එක ඇත්තටම ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් එතනට එන්න මම මොකද කරන්න ඕන? මගේ ඔළුවේ තියෙන ප්‍රශ්න මොනවාද? මට පිටස්තරයන්ගෙන් මට කන්ට්‍රෝල් කරන්න බැරි අයගේ ප්‍රශ්න මගේ ඔළුවේ දාගෙන ඉන්නවද? ඒ කන්ට්‍රෝල් කරන්න බැරි දේවලුත් මම හිත ඉන්නවද? ඒ දේවල් කල්පනා. විශේෂයෙන්ම ඔයාගේ යාළුවන්ගෙන්, ඔයාගේ වටපිටාවේ ඉන්න අයගෙන් ප්‍රෙෂර් එකක් එනවනම් ඒව අතහැරලා දාන්න. ඒකක්වත් ඔයාට වැදගත් වෙන්නේ නැහැ. මම මගේ ජීවිතේ ගත ලොකුම ජයග්‍රහණය තමයි මම අනිත් අය ගැන වැඩි කෙයා කරන්න යන්නේ නැහැ. හැබැයි මට උදව් කරපු, මට හැමතිස්සෙම මගේ සපෝට් එකට ඉන්න අය මම කවදාකවත් අතාරින්නෙත් නැහැ, අමතක කරන්නෙත් නැහැ. හැබැයි හැම දෙයකටම ලිමිට් එකක් තියෙනවා. ඕනට වඩා උදව් කරන්න යන්න හොඳ නැහැ. මොකද මිනිස්සු කියන්නේ මිනිස්සු. මාත් මිනිස්සෙන් ඉතින් මම පර්සනලි මට හිතන දේවල් තියෙනවා. ඒ වගේම තමයි අනිත් මිනිස්සුන්ටත් හිතෙන්නේ. ඒ හින්දා මෙන්ටලි කවදාකවත් ඩ්‍රෝන් වෙන්න එපා. මෙන්ටල් ස්ටැබිලිටි එක තමයි ඔයාගේ හැම දෙයකටම අවශ්‍ය වෙන්නේ. ඔයා මොන දේ කරන්න සාලි කොච්චර තිබ්බත් මොන දේ තිබුණත් ඔයාගේ මෙන්ටල් ස්ටේබිලිටි එක නැත්තම් කවදාකවත් මොනවත් අචීව් කරන්න බෑ. සහ ඔයා හිතන විදිය පොසිටිව් ඇටිටියුඩ් එක මම ඉස්සර සෑහෙන හිතනවා මම සල්ලි ගොඩක් හම්බ කරන්න පුළුවන්, මම මනි මැග්නට් එකක් කීකේ මම හැමතිස්සෙම ඇෆර්මේෂන් කරනවා. ඒ කියන්නේ මම හිතනවා ඒ ගැන මම සල්ලි හම්බ කරන්න ඕන, මට සල්ලි ගොඩක් ඕනේ, මේ කාලෙ විදිහට මම මෙච්චර සල්ලි ගොඩක් ඕනේ කියලා මම හිතනවා. හැබැයි දැන් මට තේරෙනවා මම එහෙම හිතන්නේ නෑ. මම ඔහේ හම්බෙන්නේ කරගත්තා, වියදම් කරා, ජීවිතේ විද්දා, වීඩියෝ එකක් හදලා දැම්මා, ජොබ් එක කරා. අර එහෙම ගතියක් පොඩ්ඩක් තියෙනවා. ඉතින් මම දැන් හිතන්න ගන්න ඕනේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් පටන් ගන්න ඕනේ. මම වෙනම පොතක් අරගෙන හැමදාම උදේට ලියන්න හිතාගෙන ඉන්නවා. මොනවාද දවසේ මට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන් දේවල්. ඒක රැට ලියන්න පුළුවන්, උදේට ලියන්න පුළුවන්. මගේ ප්ලෑන් එක මම මොනවාද කරන්න ඉන්නේ, මගේ ඇෆර්මේෂන් මේ හැමදේම මට ලියන්න පුළුවන්. ඉතින් මෙන්ටල් ස්ටැබිලිටි එක මේන්ටේන් කරන්න මම හිතාගෙන ඉන්නවා ග්‍රැටිටියුඩ් ජර්නල් පටන් ගන්න. ඒ වගේම මම චෙක්ලිස්ට් එකක් හදා ගන්නවා මගේ මෙන්ටල් ස්ටැබිලිටි එකට ඕන කරන දේවල් මේ විදිහට ලියාගෙන. හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් එක ගැන නම් ලොකු ඩ්‍රේන් එකක් වෙලා නැහැ ඇත්තටම. ඒකෙන් හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. හැබැයි ගිය අවුරුද්දේ අන්තිමයි දැනුයි බලද්දි චූටක් වෙනසක් තියෙනවා. මම ෂුගර් කට් එක කරන කාලේ මට මාරම රිලැක්ස්, මගේ මූණ එහෙම ලස්සනට ආවා. මගේ ස්කින් එක, මගේ මූණේ දෙපැත්තේ තියෙන අර චබී ගතිය ගොඩක් අඩු වුණා. මූණ ෂාප් වුණා. හරිම ලස්සන වුණා. බර අඩු නොවුණත් මම ෂුගර් කට් එක කරද්දි මගේ ඇඟට මාර සැහැල්ලුවක් තේරුණා. මට තේරුණා මගේ ඇඟේ කිසිම විෂක් නැහැ වගේ කියලා. හැබැයි දැන් සීනි ගන්න ගත්තන් පස්සේ මට මාර ගිල්ටි. මට තේරුණා මගේ ඇඟේ ඇතුලේ පොයිසන් තනිකරම තියෙන්නේ කියලා. එහෙම හැඟීමක් ඇත්තටම තියෙනවා. ඉතින් දැනම නරක දේවල් ගන්නවා කියලා හිතන හැඟීම තියෙනවා. ඉතින් ඒක අමාරු දෙයක් වුණත් ටික ටික හරි මම ආයෙ ෂුගර් කට් එකට යන්න ඕනේ. අනිත් ඒ තමයි මගේ weight loss journey එක කාලෙකට බර ගොඩක් අඩු වෙනවා. කාලෙකට ආයෙ කන්න ගත්තාම ආයෙ වැඩි වෙනවා. හැබැයි මේන්ටේන් ෆේස් එකේ ඉන්නේ. තාම 75 තමයි මගේ බර තියෙන්නේ. 75ට වඩා එහාට යන්න මම තව පොඩි එෆර්ට් එකක් දෙන්න ඕනේ. මගේ BMI එකට යන්න මම 68ක් 69කට යන්න ඕනේ. ඉතින් මගේ ගෝල් එක තියෙන 65ට යන්න. එතකොට අඩු වැඩි වුණත් මට බැලන්ස් කරන් ඉන්න පුළුවන් නේ. ඉතින් ඔය 65ට යන්න කිලෝ 10ක් තව අඩු වෙන්න ඕනේ. ඒ කිලෝ 10 අඩු කරගන්න ප්ලෑන් එකක් වෙනම හදා ගන්න ඕනේ. ඉතින් ඒක එක දිගට කරන් ගියා නම් ඒක අනිවාර්යයෙන්ම අචීව් කරන්න පුළුවන්. ඒකට ප්ලෑන් එකක් හදාන්න ඕනේ. ඒ වගේම තමයි මම ගත්ත ලොකුම අචීව්මන්ට් එකක් තමයි මම ප්‍රොසෙස් මීට්, ඒ කියන්නේ ආටිෆිෂල් දේවල් කන එක සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා. ඒක මට ලොකු සතුටක්. මොකද සෝසේජස්, මීට් බෝල්ස් ඒ වගේ දේවල් මම දැන් කොටින්ම කන්නේ නැහැ. අනිත් දේ තමයි සෝඩා ಜಾති, එකක බීම ಜಾති බොන එකත් නතර කරන්න ඕනේ. ඒ වගේ ටික ටික මම මොනවද ඒ නරක පුරුදු නැති කරගන්න ඕනේ කියලා මෙතනදී මම රිෆ්ලෙක්ට් කරගන්නවා. අනිත් දේ තමයි රැට කණ එක ලොකු මීල් එකක් කණ එක නතර වෙලා තියෙනවා. මම ඇත්තටම ඉස්සර මගේ වීඩියෝ වල බැලුවොත් අනිවාර්යයෙන් මොකක් හරි කඩචෝරුවක් හරි ලොකු හෙවි මීල් එකක් හරි රැට කනවනේ. දැන් ඒව නැහැ. ඉතින් මට ඒක ගොඩක් සතුටුයි.
කරියර් එක ගැන කතා කරොත් එතනත් ලොකු ඩ්‍රෝබැක් එකක් තියෙනවා. ඔයාලා දකින්න නැති වුණාට ඒ දේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක සමහරකට මට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තියෙනවා, පුළුවන් දේවල් තියෙනවා. ඉස්සර මට මතකයි මම ඇත්තටම හැම පැත්තකින්ම ඉහළට ආපු කෙනෙක්. සැලරි ස්කේල් එකෙන්ද, මගේ ස්කිල් වලින්ද, මගේ පොසිෂන් එකෙන්ද ඉහළට ආපු කෙනෙක්. හැබැයි මට තේරුණා මම මොකක්ම හරි හේතුවක් හින්දා හරි, මගේ වැරද්දෙන් හරි, මගේ කම්පැනි එකේ වැරද්දෙන් හරි මම එකතැන ස්ටක් වෙලා ඉන්නවා. එතනින් ගොඩ එන්න ඕන අනිවාර්යයෙන්ම. එක්ක මෙතන ජොබ් එක මාරු කරලා හරි, වෙන ජොබ් එකකට ගිහිල්ලා හරි මම අනිවාර්යයෙන්ම මම පාර්ට් ටයිම් ජොබ් පටන් අරගෙන හරි මොකක් හරි කරන්න ඕන. ඒකට ෆස්ට් ස්ටෙප් එක විදිහට CV එක මම අප්ඩේට් කරලා නැහැ අවුරුදු ගාණකින්. මේ ජොබ් එකට ආවත් හරි මම කවදාකවත් CV එකක් අප්ඩේට් කරලා නැහැ. ඉතින් ඒ CV එක අප්ඩේට් කරන්න ඕනේ. ඒක හොඳ ප්‍රොෆෙෂනල් මට්ටමට CV එක අප්ඩේට් කරන්න. මගේ තියෙන ස්කිල්ස් අනුව, මගේ තියෙන කැපැසිටි එකත් එක්ක මගේ CV එක මම ඇත්තටම දැන් තියෙන එක පරණ එකක් තියෙන අවුරුදු 6කට කලින් තියෙන එකක්. ඉතින් ඒක සම්පූර්ණයෙන් වෙනස් කරගන්න ඕනේ. ඒ වගේම මම ජොබ් පෝර්ටල් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. එක එක ජොබ් වල මොනවාද ජොබ් මාකට් එකේ ඇත්තටම වෙන්නේ. සමහරක් වෙලාවට අවුරුදු ගාණක් එකම තැන වැඩ කරාම අපි දන්නේ නැහැ අපිට ඉතින් එහාට ලෝකයක් තියනවද නැද්ද කියලා. ඒක ලොකුම ලොකු වැරද්දක්. ඉතින් ඔයාලා අවුරුදු ගාණක්, අවුරුදු 5කට වැඩි එක තැනක ඉන්නවනම් අනිවාර්යයෙන්ම ජොබ් එක්ස්ප්ලෝර් කරන්න, වෙන වෙන ජොබ් වල මොනවද වෙන්නේ, LinkedIn එකේ හරි ගිහින් බලන්න මොනවද ට්‍රෙන්ඩ්ස් මොනවද කියලා. ඉතින් ඒක ගොඩක් ඉම්පෝටන්ට්. මම ඒ පැත්තෙන් ඇත්තටම ගොඩක් ඩවුන් වෙලා තියෙනවා. මම මෙතනදි මගේ කම්පැනි එකට වැරද්දක් කියන්නේ නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මට කිසිම පර්සනල් ප්‍රශ්නයක් නැහැ යාලත් එක්ක. මම කියන්නේ මම ඇත්තටම මට තේරලා තියෙනවා මම එකම තැන ඉන්නේ කියලා. ඉතින් ඒ ගැන හිතන්න ඕනේ. ඒ වගේම මොනවාද කරන්ට් ට්‍රෙන්ඩ්ස් තියෙන්නේ, කම්පිටිටර්ස්ලා මොනවාද තියෙන්නේ, ඒ හැම දෙයක්ම එක්ස්ප්ලෝර් කරලා බලන්න. අවසානයේ අපිට ඇත්තටම ජීවත් වෙන්න අපිට ඉතුරු වෙන්නේ අපි ෆැමිලි එකයි විතරයි. ඉතින් එතනින් එහාට වෙන මොකුත් ජීවිතයක් නැහැනේ. මොන දේ වුණත් එහෙම තමයි. අවසානයේ අපිව ජොබ් එකකින් අයින් වුණාට පස්සේ එතනින් එහාට ජීවිතයක් නැහැ ඔෆිස් එකේ. ඉතින් ඒ හින්දා මොන දේ කරත් අවසානයේ ඔයාගේ ෆැමිලි එක තමයි අල්ටිමේට් ගෝල් එක. ඔයා මැරිඩ් නම් මැරි කරපු ෆැමිලි එක, නැත්නම් ඔයාගේ මැරි කරලා නැත්නම් ඔයාගේ ගෙදර අම්මා තාත්තා. ඉතින් ඒක තමයි ඔයාලගේ අල්ටිමේට් ගෝල් එක වෙන්නේ. යාළුවෝවත් රිලටිව්ස්ලාත් කවුරුත් නෙමෙයි. ඉතින් ඒ හින්දා ඔයා අවසානයේ හිතන්න ඕනේ ඔයාගේ ලයිෆ් ලොන්ග් ඔයාගේ ජීවිතයට මොනවාද ඔයාට ඇත්තටම ඵලදායීතාවයක් එන්න වැඩ මොනවාද කියලා ඔයා හිතන්න ඕනේ. මෙතනදී මම මගේ CV එක අප්ඩේට් කරලා තව ජොබ්ස් හොයනවා. තව ජොබ් හොයලා ජොබ් එක මාරු කරනවා කියලා නෙමෙයි මම මෙතනදී කියන්නේ. මෙතනදී කියන්නේ අපි ඒ ගැන අදහසක් ගන්න ඕනේ. සැලරි ස්කේල් මොනවද දැනට තියෙන, දැන් අපි හම්බෙන ජොබ් එකට හම්බෙන සැලරි එක ඇත්තටම දැන් මාකට් එකේ ඇත්තටම මේ වඩියද යන්නේ කියලා. ඒ කියන්නේ මගේ ස්කිල් එකට අනුව, මගේ ක්වොලිෆිකේෂන්ස් අනුව මට හම්බෙන මුදල සාධාරණද කියලා පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. ඒ ටිකත් මේ කැටගරි එකේ කරගන්න. කියන කැටගරි එකටම very important. මොකද මගේ ඔළුව නිදහස් වෙන්නේ මේ ෆයිනෑන්සස් කියන එක ඇත්තටම තිබ්බොත්. අතේ සල්ලි තිබ්බොත් තමයි මගේ ඔළුව නිදහස් වෙන්නේ. සල්ලි අඩුවෙන් හරි, මගේ වියදමක් පියව ගන්න බැරුව හරි හිටියොත් මට මාර විදියට ඔළුව ස්ට්‍රෙස් වෙනවා. විශේෂයෙන්ම දෙයක් තමයි අපි අපේ ආදායම් මාර්ග වැඩි වෙන්න අපේ ලයිෆ් ස්ටයිල් එකත් වැඩි වෙනවා. ඒ වියදමුත් වැඩි වෙනවා. ඒකට කියන්නේ ලයිෆ් ස්ටයිල් ඉන්ෆ්ලේෂන් කියලා. ඒ කියන්නේ ඔයා 50000ක් පඩිය ගත්තා නම් ඒ 50000ට ඔයා හදාගෙන හිටියන වගේ එක්ස්පෙන්සස් ඊට පස්සේ ඔයාගේ සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් වෙනවා 10000ක්. ඒතර 60000ක් වෙනවා. ඒතර ඔයා සැලරි ඉන්ක්‍රිමන්ට් එකට කලින් හිතනවා මේ 10000 මම ඉතුරු කරනවා කියලා. හැබැයි කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ එක්ස්පෙන්සස් ටික 60000කට සෙට් වෙනවා. ඒකෙන් තමයි කියන්නේ අපි කියන්නේ ලයිෆ් ස්ටයිල් ඉන්ෆ්ලේෂන් කියලා. ඒ කියන්නේ ඔයාගේ ආදායම වැඩි වෙද්දී ඔයාගේ එක්ස්පෙන්සස් ඔයාට අවශ්‍යතාව වැඩි වෙනවා. ඉතින් එතනදී ඒ වැඩි වෙන එක සමහරක් වෙලාවට ඔයාගේ ආදායම අනිත් පැත්තට අඩු වුණොත් ලොකුවට ඔයාට බලපාන්න පුළුවන්. මොකද එක්ස්පෙන්සස් අපිට අඩු කරන්න බෑනේ. අපි වෘද්ධ වෙලා හිටපු ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේ අපිට හරියට වියදම් කරන්න ආදායමක් නැතුව ගියාම අපි මාරු විදිහට මානසික වැටෙන්න පුළුවන්. ඉතින් මාව එතනට වැටිච්ච අවස්ථා තියෙනවා. හැබැයි අපි මල්ටිපල් ඉන්කම් ස්ට්‍රීම්ස් තියාගන්න කියන්නේ ඒකයි. එක ආදායමක් බිඳුනොතින් තව ආදායම් වලින් අපිට යැපෙන්න පුළුවන්. ඒ වුණාට අපි මේක බැලන්ස් එකේ යන්න ඕනේ. හැබැයි ඒ වගේ ඉමර්ජන්සිස් වෙනොතින් ඔයාලට තව ඉන්කම් සෝස් එකක්, මම කියන්නේ ෆුල් ටයිම් ජොබ් එක නෙමෙයි, තව ඉන්කම් සෝස් එකක් තිබුණොතින් ඔයාලට බැලන්ස් කරගන්න ලේසි. ඉතින් මෙතනදී මගේ ෆයිනෑන්සස් මම කොච්චරක් ආදායමක් ඉස්සර ලැබුවද, වියදම් කොච්චරක් මගේ තිබ්බද,
දැන් කොච්චරක් ආදායම අඩු වෙලා තියෙනවද? වියදම් ඒ විගියම යනවද? වියදම් අඩු කරගෙන නැද්ද මම කියන එක බලනවා. ඒ හැම එකම බලන්න පුළුවන් ඉන්කම් ස්ටේට්මන්ට් හදාගෙන හැම මාසෙම තියාගෙන ඉන්නවනේ මම. හැම මාසෙම තියෙන බජට් එක බලනවා. ඒ වගේත් අපේ බැංකු ස්ටේට්මන්ට් එක ගන්න පුළුවන්. හැම මාසෙම බැංකුවෙන් අපිට ස්ටේට්මන්ට් එකක් ඔන්ලයින් බැංකින් තියෙනවනම් ගිහින් බලන්න පුළුවන්. සමරයිස් කරන්න පුළුවන්. පොඩි වෙලාවක් යයි ඒ වුණාට ඒ හැම එකක්ම සමරයිස් කරන්න එකේ කැටගරි වලට අනුව. හිතමුකෝ පික් මී ඕඩර්ස් දානවා. පික් මී ඕඩර්ස් වා කොච්චර මේ මාසේ දාලා තියෙනවද? එහෙම නැත්නම් ඔයාලට බලන්න පුළුවන් ආදායම් මාර්ග එන විදිහ තියෙනවනේ. කොච්චර ක්‍රෙඩිට් වෙලා තියෙනවද? ඒ දේවල් ඔක්කොම වෙන වෙනම බලන්න පුළුවන්. ඒක ඔයගේ ප්ලෑන් එකක් හදලා බජට් එකක් හදන්න මාස ගානට ගෙවිච්ච මාස ගානට ඔයාලට කොච්චරක් මේ වියදම් වෙලා තියෙනවද? කොච්චරක් ආදායම ඇවිල්ලා තියෙනවද? ෆික්ස්ඩ් බිල්ස් වැඩි වෙලා තියෙනවද? අඩු වෙලා තියෙනවද කියලා බලන්න. මෙතනදී අනිත් දේ තමයි මම කරන්නේ මගේ ආදායම් මාර්ග එකකින් හරි වැඩි කරන්න මම මොකක් හරි අදහසක් ගන්නවා. හැබැයි මෙතනදී මගේ ආදායම අඩු වෙලා තියෙනවා මගේ සයිඩ් හසල්ස් ටිකක් ලෝ වෙලා තියෙන හින්දා ඒ හින්දා මම ආය අලුත් දෙයකට යන්න කලින් මගේ පරණ තිබිච්ච සයිඩ් හසල්ස් ටික ඇක්ටිවේට් කරලා පරණ ආදායම් මත්තත්වයට තමයි මම එන්නේ. ඔයාට එහෙම ඉන්කම් එක ඩික්ලයින් වෙලා නැත්තම් ආයේ පරණ තත්ත්වයට යන්න ඕනේ නැහැ. ඉතින් ඔයාට ආයෙ වෙන ස්ටෙප් එකකට යන්න පුළුවන්. ඒතර ඔයාට හිතන්න පුළුවන් තව මගේ ආදායම වැඩි කරන්න මම මොනවද කරන්න ඕනි කියලා. ස්මෝල් බිස්නස් එකේ කැටගරි එකට ගියොත් ඇත්තටම අවංකවම කිව්වොත් මගේ වීඩියෝ බලන අය වුණත් දන්නවා මම ගොඩක් සේල්ස් වලට ගිහින් නැහැ. මොකද මම මගේ හෙල්ත් එක ප්‍රයොරිටයිස් කරලා මම ජිම් එකට යන එක මගේ හෙල්ත් ඊටින් එක ප්‍රයොරිටයිස් කරා. ඒකෙන් මට වැරද්දක් වුණේ නැහැ. මම හොඳට මගේ බර අඩු කරගත්තා. ඒ වගේම මගේ හෙල්ත් ලයිෆ් ස්ටයිල් එකක් මම පුරුදු වුණා. ඉතින් ඒක හින්දා මට ඒකට ඇත්තටම ලොකු දුකක් නැහැ. හැබැයි මම දැන් කලින් කිව්වා වගේ මම කලින් තිබ්බ තත්ත්වයට හරි එන්න ඕනේ. ඒ හින්දා මගේ ස්මෝල් බිස්නස් එකේ වැඩ ඔක්කොම ආයෙ චුට්ටක් ස්ටාර්ට් අප් කරලා ඒ දේවල් ටික ඇරේන්ජ් කරගන්න ඕනේ. මොකද මම හිතාගෙන ඉන්න දෙයක් තමයි මේක තමයි මගේ බෑකප් එක. පොඩි හරි බෑකප් එකක් තියන් ඉන්න එක ඔලුවට මාර නිදහසක්. ඒතර අපිට පොඩි හරි ඉන්කම් එකක් අපේ ෆුල් ටයිම් ආදායමට වඩා හම්බ වෙනවා කියන්නේ ඒක අපිට ලොකු සැනසීමක්. ඉතින් සමහරක් විට මේක ඔයා බිස්නස් එකක් නොවෙන්න පුළුවන්. වෙන මොන හරි දෙයකින් ඔයා අමතර ආදායමක් ගන්නවා ඇති. ඒක මොකද්ද කියලා මෙතනදී අපි පැහැදිලි කරගමු. සහ මම කලින් මගේ ඉන්කම් බලනවා කොච්චරක් මට හම්බෙලා තියෙනවද, කොච්චරක් මම සේල්ස් ඇවිල්ලා තියෙනවද, ඇයි මට බ්‍රේක් වුනේ, කොතනින්ද බ්‍රේක් වුනේ කියලා බලනවා. මම මගේ ඩරාස් ප්ලැට්ෆෝම් එකේ ගිහින් බලනවා සේල්ස් අඩු වෙලාද, වැඩි වෙලාද, නැත්නම් මගේ Facebook ඩිරෙක්ට් ඕඩර්ස් ඇයි අඩු වෙන්න හේතුව, වැඩි වෙන්න හේතුව මම දන්නවා ක්ලියර්ලි. මම පෝස්ට් කරෙත් නැහැ. මම අහන දේවල් එකක්වත් වීඩියෝ කරලා එඩිට් කරලා දැම්මෙත් නැහැ. ඒක හේතු වුණා. ඒ වගේම මම කිසිම එකක් ඇඩ්වර්ටයිස් කරෙත් නැහැ. මම කිසිම ප්‍රොමෝෂන් එකකට ගියෙත් නැහැ. ඉතින් ඒ හින්දා මට සේල්ස් එකක්වත් ආවේ නැහැ. හැබැයි ඩරාස් එකේ ඕඩර්ස් තමයි මම මේ ටිකේම කරලා තියෙන්නේ. ඉතින් ඩරාස් එකේ ඕඩර්ස් තමයි මම කාලයක් තිස්සේ මගේ බිස්නස් එක අද වෙනකන් රන් වෙන්නේ. ඉතින් මෙතනදී මට ඉම්ප්‍රූව් වෙන්න තියෙන තැනක් තමයි මගේ Facebook එකකින් සහ මගේ මාකට් ප්ලේස් එකකින්, මගේ ඩිරෙක්ට් මාකට් ප්ලේස් එකකින් මගේ සේල්ස් ටික හදාගන්න ඕනේ. ඒක හදාගන්න මම අනිවාර්යයෙන්ම හදන දේවල් පෝස්ට් කරන්න ඕනේ, කන්ටෙන්ට් හදන්න ඕනේ. මගේ පැත්තෙන් හොඳ එෆර්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒක මම ඉදිරි මාසවල වල ප්ලෑන් කරලා හොඳ ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගන්නවා. මේක ප්ලෑන් කරලා විතරක් මදි. මේක ඇක්ෂන් එකක් විදිහට කරන්න පුළුවන් විදිහට වීක්ලි ඩේලි ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. ඉතින් අන්තිමටම කන්ටෙන්ට් ක්‍රියේෂන් එකකින් කොහොමද මම ලෙවල් අප් වෙන්නේ කියලා බලමු. මම ඇත්තටම වීඩියෝ අප්ලෝඩ් කරන එකේ හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් ගිය අවුරුද්දට වඩා තියෙනවා. හැබැයි ඒවල ක්වොලිටි එක මේන්ටේන් කරන එක චුට්ටක් මම අඩුපාඩු තියෙනවා. මොකද වොයිස් කරනකොට වුණත් මම සාමාන්‍යයෙන් මගේ ෆෝන් එකෙන් වොයිස් කරන්නේ. වොයිස් එකට රෙකෝඩ් කරලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් වොයිස් බැලන්ස් කරලා තමයි මගේ කැන්වා එකට දාලා මම ඒකෙන් එඩිට් කරන්නේ. ඉතින් මේ ප්‍රොසෙස් එකට ටයිම් එකක් යන හින්දාටත් වඩා ගොඩක් අර මට වොයිස් කරන්න හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති හින්දා මගේ ඔඩියෝ ටිකක් අවුල් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඉස්සරහට මට ඒක හොඳ තැනකට ගන්න පුළුවන්. හැබැයි ඒක ඉක්මනට කරන්න බැරි වුණත් මම කොහොම හරි ඒ තැනට යනවා. වීඩියෝ ක්වොලිටි එක ගත්තොත් ඒ ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපි කොච්චර ෆෝන් එකකින් හරි කැම් එකකින් හරි කොච්චර වීඩියෝ ක්වොලිටි එකට එඩිට් කරත් අවසානයේ අපි එඩිට් කරන ඇප් එකකින් අපි ඩවුන්ලෝඩ් කරන වර්ෂන් එකකින් තමයි ගොඩක් වෙලාවට ওই ක්වොලිටි එක එහා මෙහා වෙන්නේ. සහ අප්ලෝඩ් කරන විදිය අනුව. ඉතින් ඒ වගේම විශේෂම දේ තමයි මට මාරු විදියට
විදිහට ලොකු Wi-Fi බිලක් එනවා. මොකද වීඩියෝ එඩිට් කරනකොට ලොකුවට Wi-Fi යනවා. අපේ ගෙදරට ගොඩක් ඩයලොග් ඇත්තටම සිග්නල් නැහැ. ඉතින් මම කොච්චර ඩයලොග් මගේ මේ ෆෝන් එකට දාගෙන කාඩ් දාගෙන රීලෝඩ් කරගෙන කරත් වැඩක් නැහැ. මොකද හරියට කනෙක්ෂන් එක නැහැ. ස්ටේබල් නැහැ. ගොඩක් වෙලාවට ඔයාලට අප්ලෝඩ් කරනකොට උනත් මට වෙලා යනවා. අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ. ප්‍රශ්න වෙනවනේ. ඒතකොට ඒ වුණාට SLT එකේ මට හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. හොඳ මේ ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. SLT එකේ මගේ හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා. හැබැයි මාර විදිහට බලන් ඉද්දි මේ කෝට එක ඉවර වෙනවා. ඒ වගේම ලොකු කොස්ට් එකක් යනවා ආයෙමට කෝට එකක් ගන්නකොට. ඉතින් සමහර මාසවල වලට 9,000ක් විතර යන බිල්ලුත් තියෙනවා. ඉතින් දෙසැම්බර් වල මට මතකයි දෙසැම්බර් ගෙදරම හිටියනේ ලොකු කාලයක්. එතකොට මාරු විදිහට ලොකු බිලක් ගියා. පුළුවන් තරම් ඒක මිනිමයිස් කරලා වීඩියෝ අප්ලෝඩ් කරන එකත් එක්ක බැලන්ස් කරගන්න ප්ලෑන් කරන්න ඕනේ. මොකද මගේ ෆයිනෑන්සස් වලට එෆෙක්ට් වෙන්නේ නැතු වෙන්න මගේ කන්ටෙන්ට් ක්‍රියේෂන් වැඩ ටික කරගන්න. ඉතින් ඒකේ මට කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි ප්‍රමාණයක් වීඩියෝ හොඳ ක්වොලිටි එකට අප්ලෝඩ් කරන එක. එතකොට ඔයාලා බලන්නත් ආස හිතනවා. එතකොට ඔයාලට දැන් ඉතින් කට්ටිය කියන්න එපා වීඩියෝ අප්ලෝඩ් කරන ප්‍රමාණය අඩු කරන්න එපා කියලා. ඒක බැලන්ස් එකේ කර ගන්න ඕනේ. ඉතින් අනිත් විශේෂම දේ තමයි මම සාමාන්‍ය ස්ක්‍රිප්ට් එකක් බලන්න නැතුවනේ වොයිස් කරන්නේ. දැන් මේ වොයිස් එක උනත් මට හිතන දේවල් සහ මගේ ඇත්තටම ජෙනුයින් අයිඩියාස් තමයි දෙන්නේ. හැබැයි ස්ක්‍රිප්ට් එකක් බලලා try කරන්න ඕන කරලා බලන්න. ඒ කියන්නේ මම ස්ක්‍රිප්ට් එකක් මගේ වචන වලින් හදලා වෙනම කරන්න. ඉතින් ඔය විදිහට කන්ටෙන්ට් ක්‍රියේෂන් වලත් ප්ලෑන් එක හදා ගන්නවා. thumbnail හදන්න තව අලුත් ට්‍රික්ස් මම දැන් ChatGPT එකෙන් තමයි අතරම thumbnail හදන්නේ. ඒකෙත් දැන් මම try කරනවා මේ දවස්වල එක එක දේවල්. ඉතින් AI කියන්නේ ඉතින් ඉස්සරහට අත්‍යවශ්‍යම දෙයක් වෙනවා. ඉතින් ඒ ගැනත් ඉගෙන ගන්න. මට මේ vlog එකකින් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන උනේ අපි මොන තත්ත්වයක හිටියත් මොන විදිහට වැටලා හිටියත් මොන ප්‍රශ්නක හිටියත් අපිට මොටිවේෂන් එකක් වෙන්න පුළුවන් අපිටම විතරයි. පොඩි මාරි ඉන්ස්පිරේෂන් එකක් හරි මඟ පෙන්වීමක් හරි ඔයාලට ඔයාගේ වටපිටාවෙන් ගත්තත් ඇත්තටම වැඩේ කරන්න ඕනේ ඔයානේ. ඒ හින්දා හොඳම මොටිවේෂන් එක තියෙන ඔයා ගාව. ඉතින් ආව චුට්ටක් වේක් අප් කරගන්න වීඩියෝ එකක් බලලා ඔයාලා කාටත් එක්ක හරි කතා කරලා එහෙම දෙයක් කරාත් ඇත්තටම ඔයාලා රිකවර් වෙන්න පුළුවන් ඔයාලා ඇතුළෙන්මයි. ඉතින් මුලින්ම හිතලා බලන්න ඔයා ඇත්තටම ඉන්නේ කොතනද? ඔයා ඇත්තටම ජීවත් වෙලා ඉන්න ඕනේ මේ දේවල් කරන්නද? ඔයාට තව ඉස්සරහට කොච්චර යන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මන් දන්න විදිහට ඕනම මිනිස්සුන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. හොඳට හිතන්න පුළුවන් නම් හොඳට ප්ලෑන් කරන්න පුළුවන් නම් මැනිෆෙස්ට් කරන්න පුළුවන් නම් ඒ දෙයට ළඟා වෙන්න ඕනම දෙයක් ඕනම කෙනෙක්ට පුළුවන්. ඉතින් එහෙම අපිට ශක්තියක් තියෙද්දි විශ්වයෙන් හම්බෙලා තියෙද්දි අපි ඒක පාවිච්චි කරන්නේ නැත්තේ සමහරකට එක තියෙන්න පුළුවන් ගැටලුකාරී දේවල් තියෙන්න පුළුවන්. ඒත් මම කියන්නේ මට උනත් පර්සනලි මේ වගේ ඩවුන්ෆෝල් වුණාම මම මේ වගේ රිෆ්ලෙක්ෂන් එකක් කරලා එක සෙක්ටර්ස් වලට කඩාගෙන ප්‍රශ්න ටික වෙනම විසඳ ගන්නවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට පොඩි හරි මොටිවේෂන් එකක් එන්න ඇති කියලා. මොන හරි මේ වීඩියෝ එකට අමතරව අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් මම හිතනවා ඔයාලට මාත් එක්ක මේ රීසෙට් වුණ විදිහටම ඉස්සරහට ඔයාලගේ පරණ තත්වයට හරි ඔයාලා ඉන්න තැනින් එක ලෙවල් එකක් හරි අප් කරගන්න පුළුවන් වෙන්න කියලා. මම ඔයාලා හැමෝටම සුවපතනවා. ඔයාලත් එක්ක ආයෙ ලස්සන vlog එකකින් මම හම්බෙන්නම්. අන්තිම වෙනකන් හිටපුවාට thank you so much. එහෙනම් මම ඊළඟ vlog එකකින් හම්බෙන්නම්. bye.